හරිම සංවේදී කතාවක්. උසාවියෙන් අවසර ඉල්ලනවා එයාගේ ජීවිතේ නැති කරගන්න. මෙයාගේ අවසාන මොහොතට මෙයා ඡායාරූප 4ක් තෝරගන්නවා. හිතාගන්න බැරි තරම් හරිම සංවේදී කතාවක්. මම මේ එක ක්ලාස් එකක් ඉවරලා අනිත් ක්ලාස් එක පටන් ගන්න පොඩි වෙලාවක් තිබ්බා. ඉතින් මම Fox News කියවනකොට මේ මම දැක්ක නිවුස් එකක්. නොයලා කැස්ටියෝ රාමෝස් කියලා ස්පැනිෂ් ගර්ල් කෙනෙක් ස්පැනිෂ් උසාවියෙන් අවසර ඉල්ලනවා එයාගේ ජීවිතේ නැති කරගන්න. ඉතින් උසාවියෙන් ඒ අවසරය ලැබෙනවා. ඉතින් ඇත්තම මේ මූඩ් එක අපේ අර ඊළඟ ක්ලාස් එකට තියෙන මූඩ් එකත් වෙනස් වෙන ඩිස්ටර්බ් වෙන තරමේ සංවේදී කතාවක්. 2022 දී මේ නොයලා කැස්ටියෝ රාමෝස් කියන ගැහැණු ළමයා සමූහ දූෂණයකට ලක් වෙනවා. අසර ගණනාවක් දැඩි මානසික සහ කායික වේදනාවන් වලට ලක් වෙලා. ඉතින් මෙයා අවසර ඉල්ලනවා යුතනේසියා කියන assisted death එකට. යුතනේසියා කියන්නේ මේ මෙඩිකල් සෙටින් එක නීතියානුකූල ලෙස තමන්ගේ ජීවිතය නැති කරගන්නවා කියන එක. ඉතින් එහෙම තීරණයක් ගන්න මොනතරම් වේදනාවකින් ඉන්නේද? 2024 දී එයාගේ රික්වෙස්ට් එකට අප්‍රූවල් එක ලැබුණත් එයාගේ තාත්තා ලීගලි ෆයිට් කරනවා මේ ඩිසිෂන් එක රිවර්ස් කරන්න. මේ ඩිසිෂන් එක අවුරුදු 2ක් ස්පැනිෂ් කෝට් එක ඒ වගේම යුරෝපියන් කෝට් ඔෆ් හියුමන් රයිට්ස් මේ දෙකෙන්ම මේ අවුරුදු 2ක දීර්ඝ ප්‍රොසෙස් එකකින් පස්සේ නොයලාගේ මතය ක්‍රියාත්මක කිරීමට අවසර දෙනවා. අන්තිමේදී 2026 මාර්තු 26 ඇගේ ජීවිතේ නැති කරගන්නවා. ඊතර මාරම සංවේදී දෙයක් තියෙනවා. මෙයාගේ අවසාන මොහොතට මෙයා ඡායාරූප 4ක් තෝරගන්නවා. පළවෙනි ඡායාරූපය තමයි මේ දරුවා ඇන්ද තමන්ගේ අම්මාගේ උඩුකය ඡායාරූපය. ඒ කියන්නේ ඒ ඡායාරූපය අඳිද්දී කොච්චර ආදරයකින් ඒක කරන්න ඇද්ද? ඒ ආදරය අහපව් මතු කරගන්න එයාට ඕන වෙන්න ඇති එයාගේ අවසාන මොහොතේදී. ඊළඟ ඡායාරූපය චූටි කාලේ එයාගේ සුරතල් බලු පැටියා. එයාගේ බලු පැටියාගේ ෆොටෝ එකක් තියාගන්නවා අවසාන මොහොතේදී. තිරිසන් සතෙකුට කොච්චර ආදරෙන් ඉන්න ඇද්ද? ඒ ආදරය තමන්ගේ අවසාන මොහොතේදී මතක් කරන්න කොයිතරම් සංවේදී කොයිතරම් අහිංසක හිතක් ඒ දරුවට තියෙන්නේ නැද්ද? එතකොට මිනිස්සු සෙල්ලම් කරන්නේ මිනිස්සෙක්ගේ කොයිතරම් ලොකු හැඟීම් සමුදායක් එක්කද නේ? ඒ මිනිස්සුන්ගේ ෆීලිංස් වල ලොකු වේරියේෂන් එකක් තියෙනවනේ. ඉතින් මේ පේන් එකෙන් කොච්චර ලොකු දෙයක් නැති වෙන්න පුළුවන්ද? ඒක හිතා ගන්න බෑ. ඊළඟ ඡායාරූපය පළවෙනි දවසේ පාසල් යද්දි ගත්ත ෆොටෝ එක. ඉතින් ඒකෙන් කියන්න පුළුවන් ඒ ගමන යාට කොච්චර සුන්දර අත්දැකීමක් වෙන්න ඇද්ද සහ ඒ ගැන කොච්චර ලොකු බලාපොරොත්තු තියෙන්න ඇද්ද. හතරවෙනි එක තමයි යාගේ චූටි කාලේ ෆොටෝ එක. එයාගේ ජීවිතේට කොච්චර ආදරෙන් හිටියද කියන එක ඒකෙන් පැහැදිලි. එච්චර ආදරෙන් හිටපු ජීවිතේ යාට එපා කියලා හිතෙනවා. අන්තිමේදී එයාගේ තාත්තා පැරදෙනවා නඩුවෙන්. තාත්තට බැරි වෙනවා දුවගේ තීරණය වෙනස් කරන්න. එයා එයාගේ ජීවිතේ නැති කරගන්නවා. ඉතින් දරුවෝ මේ පේන් එක කියන එක විවිධ විදිහේ විවිධ හේතු කාරණා නිසා මිනිස්සුන්ට තියෙන්න පුළුවන්. එකක් තමයි පේන් එක. ඒක කවදාවත් හංගන්න හොඳ නෑ. ඒක ෂෙයා කරගන්න ඕන. හොඳට මතක තියාගන්න මිනිස්සු විදිහට තවත් කාගේ හරි පේන් එකක් නොසලකා හරින්න එපා. ඊළඟට තමයි කිසිම කෙනෙකුට තමන් පේන් එකක් වෙන්න එපා. නේ මිනිස්සෙක්ගේ ජීවිතේ එපා වෙන තරම් ජීවිතේ නීරස වෙන්න තවත් මිනිස්සෙක් හේතුවක් වෙලා තියෙනවා නම් ඒ මිනිස්සයා ඉතින් මිනිස්සෙක් නම් වෙන්න බෑ. මේක තමයි නොයලාගේ කතන්දරේ. මට හිතුණා ඉතින් වත් එක්ක පොඩ්ඩක් ෂෙයා කරගන්න. ඕකේ. පේන් කියන එක නොසලකා හරින්න එපා. That is the message. Good luck everyone.